ඔයගලන්ට බ්ලොග් එක අතරතුර කියන්නම්. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ කළුතර බෝම්බුල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට. මේ ඉස්කෝලේට ආපු අපි මේ කැරකි හොයන්නේ වෙන මොකුත් නෙමෙයි. ඉස්කෝලේ කැන්ටින් එක කොහෙද තියෙන්නේ කියලා. පේනවනේ ඉතින් කනවා විතරක් නෙමෙයි කෑම හලාත් ගන්නවා. මේ ඉස්කෝලේ තියෙන හරියම ලස්සන පැත්තක. ඉතින් අපි උදේට කෑම කන ගමන් ඉස්කෝලේ සිරිනරඹුවා. මේ ඉන්නේ අපේ කට්ටිය ලස්සනට. චිනුරටත් ඉතින් කාගෙන් හරි ආතල් එකක් ගන්න පුළුවන් නම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. යා නදුට්ගේ ෆොටෝ එකක් ආතල් එකට අරගෙන හැමෝටම පෙන්න ඒක සමාජගත කරනවා. පේනවනේ ඉතින්. මේ ඉන්නේ අපේ කැමරා කාචයට හම්බෙන් අසුන පෝසෙක්. ඊට පස්සේ අපි ඉක්මනටම වැඩ පටන් ගන්නවා නිසා මිස් එක කම්පියුටර් ලැබ් එකට ගියා. වීඩියෝ එක පටන් ගද්දි අපි ලොකු වැඩකට ආවා කිව්වට මොකක්ද ඒ වැඩේ කියලා මං කිව්වේ නෑනේ. දැන් මං කියන්න යන්නේ මොකක්ද අපි ආපු ලොකු වැඩේ කියලා. අපි අද මේ ස්කෝලේට ආවේ රොබොටික් වර්ක්ෂොප් එකක් කරන්න. වෙනත් රටවල් වල ළමයි නම් තාක්ෂණයත් එක්ක ගොඩක් සමීප නිසා රොබොටික් කියන්නේ ඒගොල්ලන්ට අලුත් දෙයක් නෙමෙයි. හැබැයි ලංකාවේ ළමයිට රොබොටික් අලුත් දෙයක් කළා තියෙන්නේ දැනුම සහ සම්පත් අඩුවීම විතරක් නිසා නෙමෙයි. පාසල් නිර්දේශයේ පවතින ප්‍රැක්ටිකල්ස් තියරිස් විදිහටම ළමයිගේ ඔළුවට දාන්න යන නිසා. ඉතින් එතකොට ළමෙක් කොහොමද නිර්මාණශීලීව හිතලා ප්‍රායෝගිකව නව නිපැයුමක් නිෂ්පාදනය කරන්නේ? ලංකාව තාමත් තාක්ෂණය අතින් පිටිපස්සෙන් ඉන්න ප්‍රධානම හේතුව තමයි මේක. අන්න දැන් තමයි අපි වර්ක්ෂොප් එක පටන් ගන්න යන්නේ. ඉතින් කොහොමද කරන්නේ? ප්‍රශ්න එක නේද? ඊළඟනේ මොනවද විසඳනවා? එතකොට මේ ඔයගොල්ලෝ අපි දන්න දේ හරි රොබොටික්ස් කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ රොබොටික්ස් වලට අයිති කරන දේ. ඒක හරි. එතකොට මේ හැබැයි ඔයාලා හිතන මාර්ක් එක විතරක් නෙවෙයි රොබොටික්ස් කියන්නේ. රොබොටික්ස් දත්තර පස්සෙන් ඒක මේ පොඩි කැස්ටික් එකක් දෙකින්. ඕකේ දැන් ඔයාලා කරලා මේ අපේ කන් වලට ඇහෙන ශ්‍රවණ පහස සාමාන්‍යයෙන් අපේ කන් වලට ඇහෙන්නේ හර්ට්ස් 20ක් හර්ට්ස් කියන්නේ අදින තරංග වයිනේ සංඛ්‍යාව හර්ට්ස් හරිනේ. ඉතින් ළමයි ගොඩක් උනන්දුවෙන් තමයි මේ වර්ක්ෂොප් එකට සහභාගී වුණේ. වර්ක්ෂොප් එක අවසානයේදී වර්ක්ෂොප් එකට සම්බන්ධ වුණ හැම ළමෙක්ටම අපේ කම්පැනි එකෙන් සර්ටිෆිකේට් එකක් ප්‍රදානය කළා. මයිනමිස් තමයි අපිව මේ පාසලට සම්බන්ධ කරේ. එතුමියට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පාසලේ විදුහල්පතිතුමාටත් අනෙත් අපිට උදව් කරපු ගුරුවරුන් සියලු දෙනාටමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ තමයි අපේ සතුට, අපේ වැඩසටහනේ සාර්ථකත්වය ඒ ළමයිගේ වචන වලින්.